දහමට හිත ඇති සැදැහැති හදවත් දහමින් නිවී සැනහෙන පින්බර සුපසන් දිනක් වේවා. පිනෙන් බර පිනෙන් පිරුණු ඊ타මත්ම පින්සාර භූමියක සිටයි හරිත ටීවී තුලින් අපි මේ විදියට ඔබව හමුවන්නේ. අප සිටින මේ පින්සාර ඉසව පිළිබඳව ඔබට විශේෂයෙන් සඳහන් කරනවා නම් කරඳන සිරි සමන්පුර සමන් දේවාල අඩවියේ සිටයි සමන් දේවාලයේ සිටයි මේ විදිහට අපි ඔබත් සමගින් සහ සම්බන්ධ වන්නේ. සුරංගන ප්‍රොඩක්ෂන් අධිපති සුරංගරුවන් මහතාගේ ජන්මදිනය නිමිති කොටගෙන සහ සෑම වර්ෂයකම පවත්වන්නා වූ සුවිශේෂී පින් කටයුතු රැසක් මේ පුද භූමියේ සිද්ධ වෙනවා. ඒ සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව අපි ඔබට තොරතුරු කියන්නට අවැසි. මේ ඊ타මත්ම පින්සාර කටයුත්තක් වග ඔබට සඳහන් කළ යුතුමයි. අපි ලෝතුරු අමාමහිනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ එසෙත් නැතරම් අපි ජීවමාන බුදුන් සේ සිත පහදාවගෙන ඒත් එක්කම ජීවමාන මහරහතන් වහන්සේලා සේ සිත පහදාගෙන ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව වඳින්නට පුදන්නට ධාතු ප්‍රදර්ශනයක් ධාතු වන්දනාවක් මේ පින්සාර භූමියේ අද සිද්ධ වුණු වග විශේෂයෙන් ඔබට සඳහන් කළ යුතුමයි. සර්වඥ ධාතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මොගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඒත් එක්කම තවත් අනිකුත් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැක බලා ගන්නට ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුතුව උන්වහන්සේලා දැක බලාගෙන ජීවමාන බුදුන් සහිතසි ජීවමාන මහරහතන් වහන්සේ සදිසි උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැක බලා ගන්නට මේ පින් බිමට එකතු වෙන බොහෝ සදහැසි පිරිසට අවස්ථාව අවකාශය උදා වෙලා තිබෙනවා. මේක කාලෙකින් ලැබෙන ඊ타මත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ පිළිබඳව තොරතුරු කියන ඊ타මත්ම සදහැසිතින් යුක්තව හරිත ටීවී අපත් එහි පින්සාර කොටස්කරුවෙක් බවට පත් වුණා. කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා නිසල ඔබේ පුදුරුවලඟ
මගේ හද භාවනා කරයි බුදු කරුණා දැස තෙමි Buddhiyampi buddhang saranang gacchami Itipiso bhagava arahang samma sambuddho Vichacharana sampanno sugato lokavidu Anuttaro purisa dhamma sarati sat Deva manussanam buddho bhagavati කලකිනි බුදු කෙනෙක් කොන්නුපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදුකිනි මෙසසර කෙලවර වන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ වීරිය කරන්නට වීරිය වඩන්නට හොඳම මොහොත හොඳම කාලය සුදුසුම මොහොතයි මේ ඊටමත්ම පින්සාර කටයුත්තක ආරම්භයයි අපි මේ විදිහට ලබා ගන්නෙ. අපි සිටින ඉසව්ව පිළිබඳව සඳහන් කරනවා නම් අද මේ පින්සාර භූමියේ සිටින ඔබ වගේම නිවසේ සිට හරිත ටීවී නරඹන සදැහැති ඔබටත් අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි කරඳන සිරි සමන්පුර සමන් දේවාලයේ සිටයි අපි මේ විදිහට ඔබත් සමගින් සහ සම්බන්ධ වන්නේ. අපි නිරන්තරයෙන්ම අප ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළා වූ ධර්මය නිරන්තරයෙන් අපට ළඟා කර දෙන ගෞරවනීය මහා සංඝරත්නයසේම මේ පින්සාර අඩවියට එකතු පහදුව සිටින කරඳන සිරි සමන්පුරේ සදැහැති උවැසියන් සියලුම දෙනාම අපි ඊටමත් පින්සාර කටයුත්තකට මුල පුරන්නටයි සූදානමින් සිටින්නේ. සුරංගන ශ්‍රී සම්බුද්ධ වන්දනා විශේෂයෙන් සඳහන් කළ යුතුමයි සුරංගන ප්‍රොඩක්ෂන් අධිපතිතුමා එතුමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන මේ ග්‍රාමයේ සිටින මේ පළාතේ සිටින හැමෝම එකතු පහදු කරගෙන සිද්ධ කරන්න අවශ්‍ය විශේෂී කටයුත්තක්. ප්‍රථම වතාව දෙවැනි වතාව තෙවැනි වතාව නොවේ මේ පින්සාර කටයුත්ත 11 වෙනි වතාවටත් කරඳන සිරි සමන්පුරයේ සිට මෙතන සිටින මේ වැසියන් සේම නිවසේ සිට හරිත ටීවී නරඹන ඔබටත් අපි සමීප කර දෙනවා. අප තවත් ස්වල්ප මොහොතකින් නිතාමත් සුවිශේෂී කටයුත්තක් ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. ඊට පෙර ආතුව මේ පින්සාර අඩවියේ මේ පින්සාර භූමියේ අද දවස පුරාවටම සිද්ධ වූ සුවිශේෂී කටයුතු කිහිපයක් පිළිබඳව ඔබට සඳහන් කළ යුතුමයි. අප ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෑසින් දැක්කාසේ. ඒත් එක්කම අපි වඳින පුදන වන්දනීය ගෞරවනීය මහරහතන් වහන්සේලා දෑසින් දැක්කා හා සමානව අප පින් කළා. එම් වගේම කරඳන සිරි සමන්පුරේ මේ සමන් දේවාලයට පැමිණි ඔබ උවැසියන් හැමෝම පින් කළා.
විශේෂයෙන් සර්වඥ ධාතුන් වහන්සේ අපේ ඇස් දෙකෙන් දකින්නට අපි පින් කළා. එපමණක් නොවේ සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතු වැඳ පුදා ගන්නට අපි ජීවමාන බුදුන් සදිසි, ජීවමාන මහරහතන් වහන්සේලා සදිසි ධාතුන් වැඳ පුදා ගන්නට අද දවසේ කරන්දන සමන්පුරයේ සමන් දේවාලයේ සිට අපට හැකියාව ලැබුණා. මේ උවැසියන්ට හැකියාව ලැබුණා. කුසල් වඩන්නට පින් කරන්නට අපි හැමෝම කැමති. එතැනිනුත් සුරංගන ප්‍රොඩක්ෂන් සුරංග මහත්මයා, සුරංගරුවන් මහත්මයා විශේෂ වෙනවා. මේ පින්සාර කටයුතු සිද්ධ කරද්දී මේ ගමේ සිටින සහ මීට සහ සම්බන්ධ වන බොහෝ පිරිසක් එකතු පහදු කරගෙන සිටිනවා. අපේ සංස්කෘතිය ඇතුළේ අපි කතා කරන කාරණාවක් තියෙනවා. පන්සලට යන වැසියක් දැක්කත් අපි ගිහිල්ලා මල් වට්ටියට අත තියන්න පුරුදු වෙලා ඉන්නවා. අනේ සාදු සාදු අපි මේ කරන පුණ්‍ය කටයුත්තට අනුමෝදන් වේවා කියලා. ඒ හා සමාන එතනනොත් එහාට ගිහිල්ලා මේ සියලුම දෙනා එකතු පහදු කරගෙන සුවිශේෂී කටයුත්තන් රැසක් සිද්ධ වුණා. ඒ කටයුතු අතරේ විශේෂයෙන් ඔබට සඳහන් කළ යුතුයි ඖෂධ 108ක ගිලන්පස පූජාව, 84000 පිච්චමල් පූජාව, පුන් කලස් පූජා, ශබ්ද පූජා, නෙළුම් මල් පූජා, චතු මధుර පූජා, සුවඳ පහන් පූජා, අටපිරිකර පූජා ඇතුළු බොහෝ පූජාවන් මේ මොහොත වන විටත් අපි සිද්ධ කොට අවසන්. දැන් සූදානමින් සිටිනේ තවත් සුවිශේෂී කටයුත්තකට ඔබව එකදු පහදු කරන්නට අප සුරංගන ශ්‍රී සම්බුද්ධ වන්දනාවේ අසිරිමත් ස්තූප වන්දනාව ආරම්භ කරන්නටයි සූදානමින් සිටින්නේ. උත්තර සුළගත්, දක්ෂිණ සුළගත් සිරි සමන්පුර කරන්දන දේවාලය මේ සමන් දේවාලය හරහා හමාගෙන යන්නේ මේ පින්සාර කටයුත්තට මේ සෝබාදහම ඒත් එක්කම අපි වඳින පුදන සමන් දෙවි හාමුදුරුවන් සදිසි දමන් දෙවි හාමුදුරුවන්සේම අනිකුත් දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය අපට තිබෙනවා කියන කාරණය පසක් කරමින් ඒ නිසා කරන්දන සමන්පුර සමන් දේවාලයේ මේ මොහොතේ සිටින උවැසියන් අප සියලු දෙනා එකවත්ව එක්සිත්ව අපි සාදු නාද නංවා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කළ යුතුමයි. මෙතෙන් පටන් මේ කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යන්නට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. තලාවිටියවත්ත මෙත්මුනි විහාරයේ විහාරාධිපති පූජ්‍ය කලවානේ සරණතිස්ස අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි සියලුම දෙනා එක හඬින් තෙවරක් සාදුකාර නංවමු. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි අපේ සුරංග මහත්මානම් ප්‍රධාන මෞදමෝපියන් ඇතුළු සත්පුරුෂ සුපින්වත්නි, මේ ස්ථානයේහි සෑම වර්ෂයකම අදවන් වූ දවසේ සිදු කරනු ලබන උතුම් මාහැඟි මහා පින්කමෙහි ස්තූප වන්දනාව සහ ඒ ධර්මානුශාසනාව සිදු කරලීමටයි මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ 11 වෙනි වතාවටත් මේ ස්ථානයේ සිදු කරන ඒ ස්තූප වන්දනාව සහ ඒ මහරහත් ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමේ කටයුතු සිදු කරන්නයි අපි සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ කටයුත්ත මේ ආකාරයෙන් සිදු කරලන්ට මුඛ්‍ය පරමාර්ථය තමයි විශේෂයෙන් අපේ සුරංගන ප්‍රොඩක්ෂන් ආයතනයේ අධිපති සුරංග මහත්මයාගේ ජන්මදිනය අද දවසේ ඉදලා තිබෙනවා. විශේෂයෙන් එතුමාගේ ජන්මදින නිමිති කරගෙන මේ ස්ථානයේ සිදු කරන ඒ පින්කම් මාලාවේ තවත් එක් පින්කමක් සඳහායි අපි මේ අවස්ථාව ඉඩ ප්‍රස්තාව ලබන්න සූදානම් වෙන්නේ. හොඳයි, එහෙමනම් මේ අවස්ථාවේ අපි මේ උතුම් වූ මාහැඟි මහා පින්කම සඳහා අද දවස් ඉතාමත්ම කාර්යබහුල දවසක් බවට පත් වුණත් අප කෙරෙහි අනුකම්පාවෙන්, ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කවදත් මේ පින්කම සඳහා මේ ස්ථානයට වැඩම කරනු ලබන අපේ ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය අවසරයි රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී අපේ හසලක සීල විමල ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවේදී নমස්කාර පූර්වක අපි විසින් පිළිගන් ලබන අතර දායකාරකාදී පින්වත් හැමදෙනාමත් සාදු නාදයක් පවත්වලා උන්වහන්සේ පිළිගැනීම සිද්ධ කරමු.
ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අප හැම දෙනාගේම নমස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයටද අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අපි මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. හැම දෙනාම එක හඬින් සාදු නාදයක් පවත්වන්න. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන පරිවාර දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල අවීචී පටන් බවාග්‍රේ දක්වා යම්තාක් පෙනෙන නොපෙනෙන පිරිසක් සිටී නම් ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන මේ බුද්ධෝපහාර පූජාවට සියලු දෙවියෝ රැස්වෙත්වා. භූමාට දෙවිවරුන්ගේ පටන් සතරවරං රජදරුවන් ප්‍රදාන මේ භූමිය විමානය කරගෙන වැඩ සිටින සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සහිත පරිවාර සියලුම දෙවිවරුන් මේ පුණ්‍ය භූමියට වැඩම කරත්වා. ඒ වගේම සක්දෙවිඳුන් ප්‍රදාන පරිවාර දිව්‍ය සේනාව ඇතුළු සුයාම දිව්‍ය රජදරුවන් සහිත සන්තුසිත දිව්‍ය රජදරුවන් සහිත දසදහසක් දෙවිවරු පිරිවරාගෙන මේ බුද්ධ ශාසනය කෙරෙහි සිත් පිහිටුවා ගත්ත වැස්ස වලාහක, සීත වලාහක, අබ්බ වලාහක, වාත වලාහක යම්තාක් දිව්‍ය රාජ මණ්ඩල සිටී නම් ඒ සියලු දෙවියෝ මේ පුණ්‍ය භූමියට රැස්වෙත්වා. සියලු දෙවියෝ මිනිසුන් සමග එක්ව ඒ සම්බුදුරජාණන් වහන්සේ සිත්සේ වන්දනා කරත්වා. මේ විදියට කියන්න. සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සඳහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සෑය වඳින්ටයි නිම් නැති පිං පල රැස් කර ගන්ටයි මව්විලසට තුන් සරණ ලැබෙන්ටයි සාදු සාදු බුදු සමිදු පුදන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිදුන් වන්දිමි 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 සිරි සඳහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි
බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ රාග ද්වේෂ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නුවණැති නිවන් රසය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමි වන්නේ අරහං යන ගුණයෙන් යුතු සමිඳුන් නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ මුලමැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහා කරුණික නුවණින් බුදු නිත යොමු වන්නේ දේශනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ සාදු සාදු මම සම්බුදු සඳහම් නම දින්නේ රාග ද්වේෂ මෝහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරා ගන්නේ ඒ ශ්‍රාවක සංගරුවනද සුපටිපන්න වන්නේ දුර ගොස් දන් පිදිය යුතුය ආහුනේය වන්නේ ආගන්තුක දං සුදුසුය පාහුනේය වන්නේ පිංසලකා දීම හොඳය දක්ඛිනේය වන්නේ අංජලි කරණී ගුණයට ලොවම වසඟ වන්නේ සාදු සාදු මම සම්බුදු සංඝ ගණ නම දින්නේ සාදු සාදු මම සම්බුදු සංඝ ගණ නම දින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ
අපි බුදු ගුණ වශයෙන් දරාගෙන මනසිකාරය කරගෙන වන්දනා කරමු එක විට සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ද විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කර අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාප්ති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ මහියංගනං නාගදීප කල්යාණං පදලාංචනං දිවාගුවං දීගවා චේතියංච මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං සොන්නමාලී මහා චේතියං තූපාරාම පයාගිරින් ජේතවනං සේල චේතියං තථාගාචර ගාමකං ඒතේ සෝල සටානානි අහං වන්දාමි සබ්බදා සාදු 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 අපේ කල්යාණ මිත්‍ර සුරංග මහත්මයාගේ ජන්මදිනය වෙනුවෙන් අද දවස පුරාම මේ පින්නතුන් විවිධ පින්කම් කටයුතු වලට සම්බන්ධ වෙලා මේ සුන්දර රාත්‍රියේ අපි හැම දිනාම ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පුණ්‍ය භූමියේ සෝභාමත්ව වැඩ සිටින මේ සෑරඳුන් වහන්සේ මලින් සරසලා විදුලි බුබුලු වලින් අලංකාරවත් කරලා පේසා වලලු වැහෙන්න මල් වලින් නිලුම් මලින් සරසලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින්
අපේ කල්යාණ මිත්‍ර සුරංග මහත්මයා බොහොම වටිනා පින්කමක් මේ සන්ධ්‍යා කාලේ පුරාවටම සිද්ධ කරලා එහි අවසාන භාගයේ තමයි මේ උදා වී තිබෙන්නේ. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පූජා කරන මේ පුංචිම පුංචි මලක සිට මේ පින්නතුන්ට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන්ට නිවන් මඟ පූර්ණේ කරගන්නට විශාල අනුබලයක් සැපේනෝ. ඒක අපිට ලැබිච්ච විස්මිත අවස්ථාවක්. ඉතින් මේ ස්ථානය විහාරස්ථානයක් වගේ හරිම ලස්සනයි. සද්ධාව උපදිනවා. අද සන්ධ්‍යාව පුරාවටම ඒ නිකලෙස් මහරහත් උත්තමයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කර ගන්නටත් මේ පින්නතුන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒකත් පරම දුර්ලභ අවස්ථාවක්. පින්වත්නි, මේ සියලුම පූජාවන් ඒ අපගේ අසහාය ශාස්ත්‍ර වූ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි වරට පහළ වුණු ගෞතම නම් වූ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේට බුද්ධෝපහාර පූජාවක් වශයෙන් අපි බොහොම ආදර ගෞරවයෙන් පූජා කරනවා. පූජා වේවා කියන බලවත් අදිෂ්ඨානෙන් අපි සම්බුද්ධ පූජාවන් පූජා කරමු. හැම දිනම එකහඬින් ජීවමාන සංඥාවෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කර ගන්නට යෙදුන මේ සියලුම බුද්ධෝපහාර පූජාවන් පූජා වේවා කියන බලවත් අදිෂ්ඨානෙන් අපි එකතු වෙමු. මේ රැස්වන්නා වූ කුසලානිසංස ධර්මයන් මේ රැස්ව සිටින සියලුම සුපින්වතුන්ටත් අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු මේ මහා සංගරුවනටත් සිත්සේ සුවසේ පිළිවෙත් පුරා ගන්නට මේ සම්බුද්ධ පූජාව උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. සුරංග මහත්මයා ප්‍රදාන මෑණියන් පියාණන් සහෝදරිය ඇතුළු මේ සුරංගන ප්‍රොඩක්ෂන් ආයතනයට සම්බන්ධ සියලුම මේ දරුවන්ට තම තමන්ගේ ජීවිත අර්ථවත් කරගන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියන අදිෂ්ඨානින් බුදු ගුණ වෙන වෙනම දරාගෙන ඒ බුදු ගුණයන් සිහි කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට අපි සම්බුද්ධ පූජාවන් පූජා කරමු. පූජා වේවා. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කලසේක රහසින්වත් පව් නොකලසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමියෝ මොහඳුරට ලහිරෝ මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ
ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ බුදුරජාණන් වහන්සේ ආයතනයන්ගින් ලෝකය දැක ඒ ලෝකය කෙරෙහි නොඇලුණු සේක නොගැටුණු සේක මුලා නොවුණු සේක ආසාව දුරු කළ සේක බුදුරජාණන් වහන්සේ අරහං වන සේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘත ඥාන වශයෙන්ද පරිවර්තන තුනකින් යුතුව ආකාර 12කින් යුතුව චතුරාර්ය සත්‍ය ධර්මය වදාළසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි මේ සුවඳ දුම් පූජා කරමි මේ සුවඳ මල් පූජා කරමි මේ නෙළුම් මල් පූජා කරමි මේ සිසිල් පැන් පූජා කරමි මේ උණු පැන් පූජා කරමි මේ ඖෂධ පූජා කරමි මේ ගිලන්පස පූජා කරමි මේ චතු මధుර පූජා කරමි මේ අෂ්ටපාන පූජා කරමි මේ දැහැත් පූජා කරමි මේ පුන්කලස් පූජා කරමි මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා පූජාම වේවා මේ සියලු පූජාවෝ මිලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද
චිත්ත සමාධිය පිණිසද විදර්ශනා ඥානය පිණිසද නිවන් පිණිසද උපකාර වේවා හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා බුදු සමිඳුගේ නිතින් ගලා කරුණා දහර ඇබිල ගිය සිත් සතන් නිබී සැනසී ගියා දුගී පැල්පතේ හෝ බමුණු සිටු කුලේ හෝ දුකින් මුදවා ගන්ට බොහෝ දුර වඩිනවා මහවැස්සේ තෙමෙනවා හිරු රැසින් දැවෙනවා කුසගිනිද දැනෙනවා බුදු සමිඳු වඩිනවා බුදු නෙතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු මුවින් ගලා මිහිරි ධම්මමාදුන් බුදු ගුණෙන් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් පිළිසරණ සදා දුන් තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව දැනේවා සදාකාලික අමා නිවන් සුව දැනේවා සදාකාලික අමා නිවන් සුව දැනේවා. හොඳයි අපි එක විට ගාථා සජ්ජායනා කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කරගන්නට යෙදුන මේ සියලුම සම්බුද්ධ පූජාවන් අපගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත උතුම් සම්බුදු ගුණයන් උදෙසා පූජා කරමි පූජා වේවා කියන බලවත් සිතින් අපි පූජා කරමු එක විට සජ්ජායනා කරමු. ඝනසාරප්ප දිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා හංගන්දේන පූජයාමි වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං අදිවාසේ තුනෝබන් සීතෝදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝබන්තේ උන්නෝදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝබන්තේ බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝබන්තේ තාං බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං සාදු සාදු සාදු. මේ මහා සෑරඳුන් වහන්සේ උදෙසා අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේව සිහි කරලා මෙබඳු සෑයකට නෙමේ වැලිගොඩකට බුදුරජාණන් වහන්සේ කියලා සිහි කරලා වැන්දත් ඒ කෙනාගේ ලෝකෝත්තර මඟ පූර්ණේ කරගන්නටමයි එයාගේ බලවත් සිත උපකාර කරන්නේ. මේ සියලුම පූජාවන්ට වඩා මේ සියලු වතපිළිවෙතට වඩා වටින්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහදවාගත් සිත. ඒ පහදවාගත් සිතකින් තමයි මේ පින්නතුන් මේ අධික වර්ෂා සහිත ഘോഷාකාරී අවස්ථාවක උනත් මේ ස්ථානයේ අසුන්ගෙන සිටින්නේ. මේ අසුන් ගැනීම පවා වාඩිවීම පවා මේ පින්නතුන්ට සුවසේ නිවන් අවබෝධ කරන්ට පුදුමාකාර ජවයක් සපේනවා. මොකද මේ පින්නතුන්ලා අසුන් ගත්තේ වාඩි උනේ කාම විතර්ක වෙනුවෙන් නෙමෙයි. ව්‍යාපාද විතර්ක වෙනුවෙන් නෙමෙයි. පාපී අකුසල විතර්ක වෙනුවෙන් නෙමෙයි. මේ පින්නතුන්ලා අසුන් ගත්තේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. මේ පින්නතුන්ලා වාඩි උනේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දරා ගන්න අදහසින්. ඒ නිසා මේ අවස්ථාව හරි බලවත් අවස්ථාවක්. ඒ නිසා මේ පින්නතුන් කෙලෙස් අර්ථයක් වෙනුවෙන් ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ස්ථානයට පැමිණීම පවා මේ පින්නතුන්ට සුවසේ අවබෝධය කරා යන්ට උදව් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ගුණ දරාගෙන අපි ඊටාම කෙටියෙන් මේ වන්දනාව සිද්ධ කරමු. ගෞතම මුනි දුගේ ධාතු වඳින්නේ නිම් නැති පිං පල රැස් කරගන්නේ මව් විලසට තුන් සරණ ලැබෙන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ නාබිමනින් කඩු පුල්ද ගිනින්නේ
නාපිරිවර බුදු ගුණයි ගයන්නේ නාමෙන වියෝ සොඳ සඳුන් පුදන්නේ නාපිරිවර මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ රැව් දින වීණා හඬ පැතිරෙනවා මල් වරුසා අහසින් වැගිරෙනවා ගෞතම මුනි දුගේ ධාතු පුදනවා දෙව්ලොව දෙවියන් සෑය වඳිනවා සාදු සාදු අපි සෑය වඳිනවා පුන් කලසේ ඇති නෙළුම් පිපෙන්නේ රන් මල් ලෙස මල් මාලා ගෙතෙන්නේ පින්වරු සාබක් ලොවට වහින්නේ නෙළුම් මලින් අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ තිස්සෙම බුදු ගුණ සිහි කරමින්නේ මෙත් කරුණා ගුණ දරා සිටින්නේ සසුන රකින්නට සිත යොදමින්නේ දෙව්ලොව දෙවියන් සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සිල් රකිනා සංගරුවන රැකේවා පිල් බෙදනා මිස දිටු දුරු වේවා කල් නොයවා බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සාදු 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 අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම අප හැම දිනාගේම සිත කය වචනය යන තුන්දොරින් සිදු වුණා වූ ඒ සියලුම දෝෂයන්ට අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන්ද ශ්‍රී සද්ධර්මයෙන්ද ආර්ය මහා සංඝරත්නයෙන්ද අප හැම දිනාටම සමාව ලැබේවා කියලා සාදු නාදයක් පවත්වන්න කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ පුරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික
කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මධ්‍යම යාමයේ දපගේ নমස්කාරය වේවා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ ഘോഷාකාරී අවස්ථාවේ වුණත් මේ පින්තුන් හොඳට මේ කියන දේවල් ගැන අවධානය යොමු කරගන්නට ඉතින් පුංචි ධර්ම කාරණා කීපයක් කියන්න ඕන. ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් මේ සුරංග මහත්තයාගේ තැන මීට කලින් පූජාවක් කළාට පස්සේ අද තමයි ආය මේ බඳු පූජාවකට සම්බන්ධ වුණේ. ඉතින් මේ පුද්ගලිකව අපි වන්දනාමාන කරනවා. නමුත් මේ පූජාවන්ට මම සම්බන්ධ වන්නේම නැහැ. මේ සුරංග මහත්තයාගේ බලවත් ඉල්ලීමට තමයි මේ පූජාවට අද අපි සම්බන්ධ වන්නේ. සමහර කාල තිබුණා එළී වෙනකන් පූජා කරපු කාලයක් තිබ්බා. මට මතකයි එක දවසක් ස්වර්ණමාලි මහා සෑය ළඟ ලක්ෂ ගාණක් පිරිස එකතු කරලා ඔය අපේ අමරවංශ ස්වාමීන් වහන්සේත් වැඩියා එදා. විශාල පිරිසක් එකතු කරලා අපි එළි වෙනකන් බුදුගුණ කියා පූජාවක් සිද්ධ කළා. මට මතකයි එදා මම ඔය අමරවංශ ස්වාමීන් වහන්සේ සාක්ෂියට තියාගෙන මං කියන්නේ උන්වහන්සේගෙන් අහන්න මෙහි ඉන්නවා දැන්. උන්වහන්සේත් මාත් එක්ක තමයි වාහනේ වැඩියේ. නැවත කොළඹට වැඩියෙත් මාත් එක්ක. එදා ධර්මාසනේ වාඩි වුණේ හවස 4:30ට ඉවර කළේ පහුවෙනිදා උදේ 10ට. එතකොට ඔය දැන් එළි වෙනකන් බණ කියන සානාසල වැඩ ඉන්නවා. එතකොට ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් පැය 6-7 ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒක මේ බුද්ධ ශාසනයේ ලොකු ලාභයක්. එතකොට එළි වෙනකම්ම සාමාන්‍යයෙන් පැය 18ක් විතර ධර්මාසනේ වාඩි වෙලා මේ විදියට කවි කියා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා හිටපු ලස්සන කාලයක් තිබිලා තියෙනවා අපිට. ඒකට ඒ කාලේ හරියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජා අපි ගොඩාක් කළා. ඒ බුද්ධ පූජාව ඇත්තටම මේ මහ පොළොවටවත් දරන්න බැරි එකක්. ඒක මේ ස්වාමීන් ඇහුවොත් කියයි. ඉතින් නෙළුම් මල් දෝලා ලක්ෂ ගාණක් කිරිහාර පාත්‍රයක් තනි මිනිස්සෙකුට උස්සන්න බෑ. ඉතින් ඒ වගේ කිරිහාර පාත්‍ර 28ක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලක්ෂ ගාණක් පිච්ච මල්. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ලක්ෂ ගාණක් වියදම් කරලා හදපු පාවඩයක් කංචක පූජාවක්. මේ විදියට බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් විශාල පූජාවක්. මට මතකයි දැන් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා
මහසෑ මළුවේ සිද්ධ කළා. ඒවා වෙනුවෙන් මහ පුදුමාකාර කැමැත්තක් අපිට ඒ කාලේ තිබ්බා. දැනුත් බුදුරජාණන් වහන්සේ ගැන වටිනාකමක් අර්ථයක් වැටහෙනවා. ඒ නිසා අමාරුවෙන් හරි ගිහින් පහුගියදා අපහසුතා මැද්දේ වුණත් බොහොම ආදර ගෞරවයෙන් දළදා වහන්සේත් වන්දනා කරගෙන ආවා. ඒතකොට දැන් මේ ටික කියන්නේ මොකටද දන්නවද? ඊළඟට කියන ටික කිව්වහම ඔය පින්නතුන්ලා හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ පුද පූජාවලට කරහනවා කියලා. ඒ නිසා තමයි ඉස්සල්ලාම මේ බුදුරජාණන් වහන්සේ ගැන අපි හිතන විදිය ගැන ඔය පින්නතුන්ට අදහසක් කියන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අදත් මේ ස්ථානෙට එන්න කලිනුත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පෙන් පූජා කරලා මගේ අතින්ම ගිලන්පස හදලා පූජා කරලා බුද්ධාසන පිරිසුදු කරලා බුදු කුටිය සුවඳවත් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආදර ගෞරවයෙන් වන්දනා කරලා තමයි මේ ස්ථානෙටත් ආවේ. ඒකට අපි ඒවා කරනවා. දැන් මේ සුරංග මහත්තයත් අවුරුදු ගණනාවක් මේ පූජාව කරනවා. හොඳයි ඒක. මේ ආයතනයේ වැඩ කරන දරුවන්ටත් ඒක ලොකු ලාභයක්. ඒක පොඩි දෙයක් නෙමෙයි, ලොකු ලාභයක්. ඒක අපි අදත් කරන්න ඕන, හෙටත් කරන්න ඕන. අපි මැරෙනකන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වත කරන්න ඕන, පිළිවෙත් කරන්න ඕන. මේ ස්ථානේ වැඩට එන දරුවන් පවා කාටවත් කියන්න ඕනේ මේ උඩට ඇවිල්ලා මේ සෑය වටේ පිරිසුදු කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන් කරන වතක් කියලා හිතා ගන්න. ඒක ওই දරුවන්ට ජීවිතේ ඉස්සරහට යන්න ගොඩාක් උදව් කරයි. ගොඩාක් උදව් කරනවා. එතනට ඇවිල්ලා මේ පහන් සුද්ධ කරන්න. ඒ වගේම මේ දුර්වල වෙලා තියෙන තැන් පිරිසුදු කරන්න. ඒක ඔය පින්වත් දරුවන්ට ලොකු ලාභයක්. අර පහළ ප්‍රදේශයේ මේ දරුවෝ වැඩ කරන්නේ. කාටත් නොකිය හීන් සීරුවේ මෙහෙට ඇවිල්ලා විවේකයක් හම්බුනාම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වත කරන්න. ඒ වත කරනකොට හොඳ අදිෂ්ඨානයක් හිතේ තියාගන්නට. ඒ අදිෂ්ඨානය වරදින්නේ නැහැ. ගොඩාක් වෙලාවට. ඒ කියන්නේ මම මේ කියන්න උත්සාහ කළේ මොකක්ද දන්නවද? බුදුරජාණන් වහන්සේට යම් ශ්‍රාවකෙක් වත කළොත් එයාට කවදාවත් වරදින්නේ නැහැ. හේතුව අපගේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත්ම මනුස්ස රත්නය. උන්වහන්සේගේ එරදිය ලෝකේ කාටවත් සම කරන්න බෑ. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සීලය ලෝකේ කාටවත් දෙවෙනි කරන්න බෑ. උන්වහන්සේගේ චිත්ත සමාධිය ආනන්තරිකයි. ඒකේ පරත්තරක් කෙලවරක් නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාවේ සීමා නැහැ. උන්වහන්සේගේ ඥානයේ සීමා නැහැ. ඒක මේ ලෝකයාට දරන්න බෑ. ලෝකයාට හිතා ගන්න බෑ. උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාරය හිතන්නවත් බෑ. මේ දරුවන්ට පවා හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේත් අපි වගේම කාලා බීලා හිටපු කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන හොයනකොට, උන්වහන්සේ ගැන බලනකොට, උන්වහන්සේ ගැන තේරුම් ගන්නකොට තේරෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ එරදිය පින්වත්නි මහා පුදුමාකාරයි. නමුත් උන්වහන්සේ කවදාවත් ඒවා ලෝකෙට පෙන්වුවේ නැහැ. ඒකයි දැන් එක වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් එක්තරා බමුණෙක් ඉස්සරහා මේ සමාධියට සමවැදිලා එරදිය පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ නමකට පින්ඩෝල බාරද්වාජ කියන මහරහතන් වහන්සේට ළඟට ගෙන්නලා
පින්වත් ಭಾರತ್ පින්ඩෝල ಭಾರද්වාජ මහරහතන් වහන්සේට වදාලා පින්වත් භික්ෂුව මේ සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා එර්දිය වගේ දෙයක් පාන්නට එපා. ඒක අනවශ්‍ය දෙයක්. මේ සාමාන්‍ය පෘථග්ජනයන්ට පෘථග්ජනයන් ඉස්සරහා එර්දිය පාන එක හරියට ලාභ මිලකට වෙසඟනක් ඇඳුම් උනා දැම්මා වගේ. වැඩක් තමයි මේ සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා එර්දිය පානවා කියන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ ඒකට ගරහා කළා. ඒක කරන්න එපා කියලා විනය පැනෙව්වා. බුදුරජාණන් වහන්සේවත් මේ එර්දිය පාල නැහැ. හරි එර්දිමත් බුදුරජාණන් වහන්සේ. ඉතින් ඔය යමා මහ පෙළහර වගේ උන් භාග්‍යතුන් වහන්සේවත් මේ බැරිම තැන. දැන් බුදුරජාණන් වහන්සේට සමහර අය මේ හරියට ගරහන්න පටන් ගත්තා. ගොඩාක් අය අකුසල් කරගන්න පටන් ගත්තා. එහෙම අකුසල් කරනකොට ගැරහුවා මේ මහා එර්දියක් තියනවා කියලා වංචාවක් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. උන්වහන්සේට ඇර්ති එර්දියක් නැහැ. මේ උන්වහන්සේ අපි වගේම කාලා බීලා නිදා ගන්න කෙනෙක්. බුදු වෙලා කියලා ලොකු ප්‍රෝඩාවක් කරනවා කියලා කිව්වාම බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවා. ඕම පොඩි කාලයයි. ඒක හරි පුදුම ප්‍රාතිහාරයක්. යමා මහ පෙළහර කියන්නේ ඒක විශාල එර්දියක්. ඒ වෙනුවෙන් මේ දෙවියන් මිනිසුන් සහිත විශාල පිරිසකගේ අවධානය භාග්‍යතුන් වහන්සේගේ පැත්තට යොමු වෙනවා. උන්වහන්සේ අසුරු සෙනක් ගහන මොහොතකින් පීත කසින සමාපත්තියෙන් තමයි නැගිටින්නේ. පීත කසින සමාපත්තියෙන් නැගිටලා එක ගැඹුරු සමාධියක් කසින භාවනා කියලා අපි භාවනා ක්‍රම 10කුත් තියෙනවා. ඒවට දස කසින කියන්නේ ඒවා හොඳට වශී වෙලා තියෙන කෙනෙකුට තමයි පීත කසින සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒ පීත කසින සමාපත්තියට භාග්‍යවතුන් වහන්සේ සමවදිනකොට දසදහස් ගණනින් දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ පෙළහර දකින්න එකතු වුණා කියනවා. දසදහසක් සුයාම දෙවිය රාජවරු දසදහසක් නිල් මැණිකෙන් කරපු පහන් අරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධාදිෂ්ඨානයෙන් මැවුණු ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධාසනයේ ළඟ පෙනී හිටියා කියනවා. එහෙම පෙනී හිටියාම බුදුරජාණන් වහන්සේ ආ බුද්ධාදිෂ්ඨානෙන් මහ විශාල රියන් ගානක් දිකට රුවන් සක්මන අහසි මැවෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇසිපිය ගහන මොහොතකින් පීත කසින සමාපත්තියෙන් නැගිටලා පින්වත්නි ඒ පීත කසින සමාපත්තියෙන් නැගිටපු භාග්‍යවතුන් වහන්සේ රුවන් සක්මනට එර්දියෙන් ගොඩ වෙන්නේ කියනවා. ඒතර දසදහස් ගණනින් දෙවිවරු වටේට එකතු වෙනවා කියනවා. මණික් පහන් දල්වාගෙන සතරවරන් රජදරුවන් 4000ක් දිව්‍ය පිරිස පිරිවරාගෙන රුවන් සක්මන දෙපැත්තෙන් හිට ගන්නවා කියනවා. ඊට පිටිපස්සෙන් තවත් දෙවිවරු පෙළට හිට ගන්නවා කියනවා. යාමී සුයාම දෙවිවරු ඊට පිටිපස්සෙන් හිට ගන්නවා කියනවා. තුසිතේ සන්තුසිත දිව්‍ය රාජවරු ඊට පිටිපස්සෙන් පහන් තියාගෙන හිට ගන්නවා කියනවා. මේ විදියට මේ විශාල පහන් ගඹඩාවක් වගේ බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනට ගොඩ වෙනකොට ලක්ෂ ගණන් දෙවිවරු භාග්‍යවතුන් වහන්සේගේ රුවන් සක්මන දෙපැත්තෙන් ධන මණ්ඩල බිම ඇන හිට ගන්නවා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයක් කරනවලු මේ ලෝකයේ භවග්‍රේ දක්වා විහිදිච්ච යම්තාක් දිව්‍ය පිරිසක් ඇද්ද යම්තාක් සත්ව ප්‍රජාවක් ඇද්ද ඒ සියලු සත්වයන් මා දකිත්වා කියලා අදිෂ්ඨාන කරනකොට ලෝකාන්තරික නරකයකට පවා ආලෝකේ පහළ වෙනවලු. ඒ ලෝකාන්තරික නරකයට පවා බුදුරජාණන් වහන්සේව දකින්න ලැබෙනවලු. ඒ රුවන් සක්මනට ගොඩ වෙච්ච බුදුරජාණන් වහන්සේ පීත කසින සමාපත්තියෙන් ආපෝ කසින සමාධියට නැගිටිනවා කියනවා. ඇසිපිය ගහන මොහොතකින් ඒකෙන් ආයේ තේජෝ කසින සමාපත්තියට සමවදිනවලු. තේජෝ කසින සමාපත්තියට සමවදිනකොට
නාභියෙන් යට කොටසෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් විශාල ගිනි ධාරාවක් පැන නගිනවලු. ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කසින සමාධිය මාරු කරනකොට නාභියෙන් උඩ කොටසින් ජල ධාරාවක් පැන නගිනවලු. ඒ ජල ධාරාව පැන නැගිනු තැනින් ආයෙ ගිනි ධාරාවක් පැන නගිනවලු. ගිනි ජාලාවක් පැන නැගුණු තැනින් නැවත ජල ධාරාවක් පැන නගිනවලු. වේගෙන් බුදුරජාණන් වහන්සේ කසින සමාපatti මාරු කරනවා කියනවා. එහෙම මාරු කරනකොට වේගය වැඩි වෙනකොට පින්වත්නි දකුණු ඇහෙන් ගිනි ධාරාවක් පැන නගිනකොට වම් ඇසින් ජල ධාරාවක් පැන නගිනවා කියනවා. නැවත නේත්‍රා සංගලින් මාරුවෙන් මාරුවට පැන නගින ජල ධාරාවන් පින්වත්නි ඉහළ අහසට පැන නැගලා බවාග්‍රය දක්වාම විහිදිලා ඒ පහන් ගබඩාවක් වගේ තියෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින රුවන් සක්මන ඒකාලෝක කරගෙන පින්වත්නි පරසක්වල ගල මත වැදී අතුරුදහන් වෙනවලු. අරුම පුදුම එක්තරා සමාධියක්. මේක අහගෙන ඉන්නකොට කෙනෙකුට නිකම් බොරුවක් වගේ හිතෙන්න පුළුවන්. ඒ සමාධිය වේගෙන් මාරු කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ 99 ලක්ෂයක් විතර රෝම කූපයන් අතරින් ගිනි ජාලා ජල ධාරා පැන නැගලා නාඹ තල් කඳක් පමණ ඉහළ අහසට පැන නැගලා අතුරුදහන් වෙනවලු. නාඹ තල් කඳක් පමණ ප්‍රමාණයට ජල ධාරාව නැගලා අතුරුදහන් වෙනකොට එතනින්ම ගිනි ජාලාවක් පැන නගිනවලු. රුවන් සක්මන පහන් ගබඩාවක් වගේ ආලෝකමත් වෙනවලු. ඒ වෙලාවේ සියලුම දෙවියන් බුදුරජාණන් වහන්සේ දැක ගන්නවලු. සතරවරන් රජදරුවන් ප්‍රදාන යම්තාක් දිව්‍ය පිරිසක් ඉන්නවද ඒ සියලු දෙවියන් බුදුරජාණන් වහන්සේට බුද්ධෝපහාර මදාරා මල් වලින් දක්වනවලු. ඒ වෙලාවේ මේ නිරේ ඉන්න නිරසත්වයන් පවා සාදුකාර දෙන්න පටන් ගන්නවලු. මොහොතකින් අතුරුදහන් වෙනවලු. මෙන්න මේ වගේ මේ බුදුරජාණන් වහන්සේ විශේෂ අවස්ථාවලදී එ르දිය පාලා තියෙනවා. ඒක මේ ලෝකේ කතා කරන්න අමාරු එකක්. හේතුව ඒක හරියටම විශ්වාස කරන්නට මේ කසින සමාධිය ගැනත් ඥානයක් තියෙන ඕනේ. ඒක නැති කෙනෙක් මේක විශ්වාස කරන්නේ මොකද්ද මේ කියන අපබ්‍රංශ කතාව කියලා කෙනෙක් කියන්න පුළුවන්. මේ සියල්ල දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අපි වගේ නැති බව තේරෙනවා. සාමාන්‍ය අපි වගේ පිරිසක් නෙමෙයි. උන්වහන්සේ එ르දියෙන් අසමපාතයි. උන්වහන්සේ ඥාණයෙන් ලෝකයට සමාන නැහැ. උන්වහන්සේ චිත්ත සමාධියෙන් සමාන නැහැ. මෙන්න මෙබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙනුවෙන් තමයි මේ ඔක්කොම පුද පූජා අද උදේ කාලේ ඉඳලා කරලා තියෙන්නේ. ඉතින් මේ සුරංග මහත්තයා දෙමව්පියන් මේ ආයතනයේ වැඩ කරන දරුවන් ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ගොඩාක් මහන්සි වෙලා. මේ මහන්සිය විතරක්ම නම් අපට තියෙන එක හොඳයි. ඇයි? බුදුරජාණන් වහන්සේ එ르දියෙන් සුවිශේෂ කෙනෙක්. එබඳු මහා එ르දිමත් භාග්‍යවතුන් වහන්සේමයි පූජාවට සුදුසු වන්නේ. ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය ටික විතරක්ම නම් අපිට තියෙන්නේ. අපි ගොඩාක් දුර්වලයි, පොඩ්ඩක් නෙමෙයි. මේ බුද්ධ පූජාවන් කරලා ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරලා කරපු දේ බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. හැබැයි අපිට මේ ටික විතරයි නම් තියෙන්නේ. පින්වත්නි, අපට බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න තියෙන්නේ ධර්මයේ හරහාමයි. ඇතුලේ ප්‍රතිපත්තිය දුර්වල වෙනකොට අපට පේන්නේ මේ බුද්ධ පූජා විතරයි. ඒක මේ හරිත ටීවී එක හරහා ලෝකේ ගොඩාක් අය දකින්න නිසායි මම මේ කියන්නේ. ලංකාවේ ගොඩාක් අයට තියෙන්නේ පූජා ටිකක් විතරයි. ඇතුළාන්තයේ දිහා බැලුවාම ගොඩාක් දිනකේ අභ්‍යන්තරය
කෙලෙසුන්ගෙන් පීඩාවට පත් වෙලා ගොඩාක් අමාරුවෙන් ඉන්නේ. ඇතුලේ ගොඩාක් කෙලෙස් බලවත්. ධර්මයේ දුර්වල වෙනකොට එහෙම තමයි. කෙලෙස් ගොඩාක් බලවත් වෙනවා. ඒ නිසා මේ පින්කම ඊටාම හොඳයි. වඩා හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ඇතුළාන්තයේ තුල භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රතිපත්තියට එකතු වෙන එක. ප්‍රතිපත්තියට එකතු වෙන එක. ඒක ලෝකයට අදාළ නැහැ. ලෝකයට අදාළ නැහැ. ඒ ප්‍රතිපත්තිය ලෝකෝත්තරත්වයේ නියෝජනය කරන්නේ. ලෝකයට අදාළ එකක් නෙමෙයි. ඒ වෙනුවෙන් ඔය පින්නතුන්ලා මෙන්න මේ කාරණා පහ මේ තරුණ දරුවෝ මෙතනට එකතු වුණු මේ පින්නතුන්ලා මෙන්න මේ කරුණු පහ තමන්ගේ ජීවිතේ හැඩය කරගන්න. ජීවිතේ දර්ශනීය කරගන්න. මේ කාරණා පහ ඇතුලේ ඔයාලට ජීවත් වෙන්න පුළුවන් නම් මේ වතපිලිවෙත මේ මහන්සිය මේ පුද පූජා මේ සියල්ලටම වඩා ඒක ශ්‍රේෂ්ඨයි. ඒ ඔක්කොම අපි ඊළඟ අවුරුද්දෙත් කරන්න ඕන. මේ සුරංග මහත්තයා ඇතුළු පින්නතුන් මේ විදියටම ජන්මදිනයේ වෙනුවෙන් ඊළඟ අවුරුද්දෙත් කරන්න ඕන. හැබැයි මේ කියන ටික නැතුව කළොත් අපිට නිකන් මල් පූජායි පහන් පූජායි ධාතුන් වහන්සේලා වන්දනා කරපුවයි ඔය ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒක මහ විශාල අපරාධයක්. මේ කාලෙකින් පහළ වුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙලාවක අපේ ඔළුවට එන්නේ මල් ටික විතරක් නම් පත්තු කරන පහන විතරක් නම් ඔළුවට එන්නේ. හඳුන් කූරු ටිකක් විතරක් නම් ඔළුවට එන්නේ. ගිලම්පස ටිකක් විතරක් නම් ඔළුවට එන්නේ. ඒක මදි නෙමේ හොඳටම මදි. ඒක බුදුරජාණන් වහන්සේට සැබෑ බුද්ධෝපහාර පූජාව නෙමේ. සැබෑ බුද්ධෝපහාර පූජා වෙන්නේ ඇතුළාන්තයේ තුල කොයිතරම් භාග්‍යවතුන් වහන්සේ ඉඩ හදලා තියනවද? ඒක තමයි අර්ථය. හැබැයි මෙන්න මේ කියන ටික ඔයාලට නැති වුණොත් පින්වත්නි සැබෑ බුද්ධ පූජාව අතහැරෙනවා. ඒකයි මට කියන්න උවමනාව තිබ්බේ. බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වුණු සැබෑ පූජාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වුණා. මං වගේ දුර්වල ශ්‍රාවකයෙක්ගෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා කවදාවත් ආමිෂයට දායාද වෙන්නේ නැහැ. ආමිෂය කියන එක ගොඩාක් වටිනා දෙයක් විදියට අපි සැලකුවට බුදුරජාණන් සලකලා නැහැ. ඔකේ අදහසක් එනවා එක්තරා වෙලාවක ඔය ස්වර්ණමාලී මහා සෑයට ධාතුන් වහන්සේලා වැඩම කරාන්ට වඩින්නේ සෝනුත්තර කියලා මහරහතන් වහන්සේ නමක්. පියදස්සී මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා උදව් කරලා තියෙනවා. උන්වහන්සේට අවුරුදු 16යි. පොඩි හාමුදුරු කෙනෙක්. ඉතින් උන්වහන්සේ ගොඩාක් කෙරදිමත් කෙනෙක්. රජුරෝ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට රත්තරණින් හදාපු කරඬුවකුත් ඔළුවේ තියාගෙන විශාල සිවුරංග සේනාවත් එක්ක රජවරු එහෙම තමයි බුදුරජාණන් වහන්සේට පවා බුද්ධෝපහාර පූජා කරන්නේ. ඉතින් මේ රජතුමා හොඳට සලු වලින් සූදානම් වෙලා විශාල බෙර කණ්ඩායම් සක්ඛණ්ඩ පිඹගෙන විශාල පිරිසක් මහරහතන් වහන්සේලාගේ සැලසුමට අනුව ඔය අද ස්වර්ණමාලී මහා සෑ මළුවට එනකොට දැන් රජුරුවන්ගේ කරඬුව නිකම්ම තියෙන හිස් කරඬුව. රජුරුව ඇහුවා මහරහතන් වහන්සේලාගෙන් ස්වාමීනි මේ ධාතුන් වහන්සේලා ආයෙක අපි බලා ගන්නම් කිව්වා. දැන් රජුරුව මාලිගාවෙන් එළියට ඇවිල්ලා ඉවරයි රාජකීය පෙරහැර. කරඬුවත් ඔළුවේ තියාගෙන. ඉතින් මේ විශාල වශයෙන් පුන් කලස් වලින් සරසලා ඒ කාලේ මහසෑයට අරගෙන එනකොට පිරිස බසවක් කුලමින් නාවලා තියෙනවා.
ඒ කියන්නේ මේ ධාතු ගර්භයට ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ලෑස්ති කරපු පින්කමට මේ දොරවල් කීපයකින් මිනිස්සු ඇවිල්ලා තිනවා දුර බැහැර ගෙවාගෙන මිනිස්සු ඔක්කොම බසවක් කුලම වැවෙන් නාන්න ඕනලු. නාලා මිනිසුන්ට ඇඳුම් දීලා තියෙනවා. සම්පූර්ණ හිස රැවුල් කපලා තියෙනවා. පිරිමි අයගේ හිස රැවුල් සම්පූර්ණ කපලා තමයි භාග්‍යතුන් වහන්සේට කරන ගෞරවයක් විදියට ඔය සෑම අලුවට ඇවිල්ලා තියෙන්නේ. එහෙම සෑම අලුවට ඇවිල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරලා ගර්භ නිදන් උත්සවයට මිනිස්සු ආවට ධාතුන් වහන්සේලා නැහැ. ඈතින් රජ්ජුරුව එද්දී තමයි ඒ පුංචි මහරහතන් වහන්සේ අභිඥාපාදක සමාපත්තියකින් නැගිටලා නාග ලෝකෙට ගිහින් නාග දෙවිවරුන්ගෙන් ධාතුන් වහන්සේලා ඉල්ලන්නේ. එතකොට එයා කිව්වා මේ ධාතුන් වහන්සේලා දෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කරුණු කියලා තියෙනවා. මොනවද කිව්වේ? මේ පින්වත් නාග දෙවිවරුනි මේ ධාතුන් වහන්සේලා මහා කස්සප මහ රහතන් වහන්සේ ආරක්ෂා කළේ මහා සෑයට. ඒවා එකතු කළේ නැහැ. මේ ධාතු කරඬුව පාවෙලා ඉද්දී ඔබලා මේ ධාතු කරඬුව අරගෙන ආවට මේ ධාතු කරඬුව පරිස්සම් වුණේ ලංකාදීපේ ස්වර්ණමාලී සෑය වෙනුවෙන්. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා ගර්භයේ තැන්පත් කරන්න ඕන දෙන්න කිව්වා. දැන් මේ අය නෑම කියනවා. නාග දෙවිවරු නෑ ස්වාමීනි මේ කොයිද ධාතුන් වහන්සේලා මේ නෑ කියනවා. තුරාර ස්වාමීන් වහන්සේ නැවත කියනවා නෑ මහරජ මේ ධාතුන් වහන්සේලා අවශ්‍යයි. එතකොට දැන් මෙහෙම කියද්දී අර නාග දෙවිවරු කියලා තියෙනවා මේ එහෙනම් වඩින්නකෝ ස්වාමීනි කියලා මේ ධාතු මන්දිරය දෙවි නාග ලෝකයේ තියෙන ධාතු මන්දිරේ පෙන්නලා සම්පූර්ණ මැණික් වලින් හදලා තිබ්බේ. ඉතින් මේක හරි ලස්සන දෙයක් තියෙනවා මේකේ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ආසනයේ ළඟ ධාතුන් වහන්සේලා බිමට අතුරලා තියෙනෙත් මැණික්. මේ මෙතෙන්ට ගිහින් අර ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා නාග දෙවිවරු හාඳුරනේ මේ බිම තියෙන මැණික් ඔබ වහන්සේලාට මේ භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට මේ අපේ පයට පෑගෙන අපි නිකන් එතනට කියමුකෝ සඳකට පාන කියලා. ඒ එතනට තියෙන මැණික් ටිකවත් ඔබ වහන්සේලාට එකතු කරන්න පුළුවන්. මුළු ලෝකෙම මැණික් එකතු කළා. එතකොට අර ස්වාමින් වහන්සේ කියනවා එහෙම අපිට කරන්න බෑ. මහසෑය එච්චර මැණික් නෑ. බුදුරජාණන් වහන්සේට අවශේෂ පූජාව විදියට එච්චර මැණික් නෑ. එතකොට දෙවිවරු කියනවලු ඉතින් ඒකනේ ස්වාමීනි ඔබ වහන්සේලාට ආමිසේ පුදන්න බෑනේ අපිට වගේ. ඒකයි අපි මේ ධාතුන් වහන්සේලා දෙන්න අකමැති. එතකොට අර ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ කියනවා ලස්සන දෙයක්. පින්වත් දෙවිවරුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආමිසයට දායාද වෙච්ච කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මයට දායාද වෙච්ච කෙනෙක්. පින්වත් දෙවිවරුනි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ නැහැ ආමිසයට දායාද වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ධර්මයට දායාද වෙන්න කියලා. මේ ධාතුන් වහන්සේලා දැකලා කෙනෙක් සිත් පහදවා ගත්තොත් ඒ උපන් සද්ධාව ඇතුලේ තියෙන්නේ ලෝකෝත්තර අර්ථයක් නම් එයාට ඒක පිරිනිවන් පාන්නට උදව් වෙනවා කියලා තමයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මහසෑය තැන්පත් කරන්න රජුරුවන්ගේ කරඬුවේ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ පිනතුන් බලවත් විදියට හිතට ගන්න මේ ආමිසේ විතරනම් අපිට තියෙන්නේ. ධර්ම දායාදේ නැත්තම් පින්වත්නි අපි දෙන්නටම කියන්නේ පැවිදි වෙච්ච මටයි ගිහි වෙච්ච ඔය ඇත්තන්ටයි දෙන්නටම බුද්ධ ශාසනය පිළිසරණ මඟ හැරෙනවා. ඒ නිසා මට ඔයගොල්ලන්ට කියන්න උවමනාව තියෙන්නේ ඒ පිළිසරණට
මගහැරෙන්න දෙන්න එපා. ඉන්ද්‍රිය ධර්මයන් මෝරණ විදියට Tamanගේ ඇතුළාන්තය ලෑස්ති කරගන්න. ඒක ඉන්නේ ධර්මයත් එක්ක. හැබැයි මේ කෙනෙක් කියන්න පුළුවන් මේ හැම පූජාවකම ධර්මාර්ථයක් නැද්ද කියලා තියෙනවා. මේ පන්සල් වල තියෙන වාමන රූපයක් පවා නිවන් මඟ කියන්නේ. වාමන රූප තියෙන්නේ. විශාල බරක් උස්සගත්ත ලොකු බඩක් තියෙන මිටි මිනිස්සෙක්ගේ රූපයක් නිකන් බය හිතෙන රූපයක් විහාරස්ථානවල වටේට මුළු විහාරගේම උස්සගෙන ඉන්නවා වගේ වාමන රූප තියෙනවා. ඒ වාමන රූපේ පවා කියන්නේ නිවන් මඟ. ඒක ඇත්ත. ඒක දිහා ධර්මයේ දන්න කෙනෙක් බලාගෙන ඉන්නකොට නිවන් මඟමයි පේන්නේ. පුංචි කෙනෙක් විශාල බරක් දරාගෙන ඉන්නවා. එයා ඒ බර බිම තියන්න ලෑස්ති නැහැ, කොහොම හරි උස්සගෙන ඉන්නවා. මුළු විහාරගේම දරාගෙන ඉන්නේ නිකන් ඒ වාමන රූප ටික වගේ පේන්නේ. ඒ වගේ පින්වත්නි මේ පංචස්කන්ධ බර උස්සගෙන ඒක බිම තියන්න අකමැත්තෙන් මේ බර බිම තියන්න කැමැත්තක් නැති අවිද්‍යා සහගත සත්වයාගේ ගමන් මඟ පිළිබඳ විහාරයක තියෙන වාමන රූපයක් පවා කමටහනක් දෙනවා. ඒ නිසා මේ පුද පූජා මේ දකින විසිතුරු දේවල් මේ වටපිටාවේ පේන්න තියෙන හැම දෙයක්ම පින්වත්නි නිවන් මඟමයි කියන්නේ. නමුත් ඍජුව ප්‍රතිපත්තිය කියන එක ඇතුලේ වඩන්න ඕන. ඒක ඇතුලේ මෝරන්න ඕන. ඒක මෝරන්න නැත්තම් මේ සුරංග මහත්තයා හැම අවුරුද්දෙම කරන මේ පින්කමේ විශාල අර්ථයකට යන්න පුළුවන් කියලා මං හිතන්නේ. විශාල අර්ථයකට යන්න පුළුවන් කියලා මං හිතන්නේ. මොකද දැන් මේ අවුරුදු 11ක් විතර දිග කාලයක් මාත් මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද මේ ටික කියලා යන්න ඕන. නිසා ওই මහත්තයා හොඳ ශ්‍රද්ධාවන්තයි. මේ තාත්තලත් ශ්‍රද්ධාවන්තයි. මේ පවුලේ අයත් ශ්‍රද්ධාවන්තයි. හැබැයි මේ ශ්‍රද්ධාව පුද පූජා ටිකකින් විතරයි නම් ඉවර වෙන්නේ. ඒක මදි නෙමෙයි, හොඳටම මදි. ඒක මදි. දැන් මේ අද හවස් කාලෙම ධාතු ප්‍රදර්ශනයක් තිබ්බා. ඒ ගමන් මඟ ඇතුලේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ අතින් ගිලිහිලා ගියා. මේ ආපු ගමනේ මිනිස්සු සතර සතිපට්ඨානෙට ඉඩ දුන්නේ නැහැ. Tamanගේ ඇතුළාන්තයේ බලන්න අවස්ථාවක් හදාගත්තේ නැහැ. මේක මහ විශාල අපරාධයක්. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක්කාම හොඳටම ශ්‍රද්ධාව තියෙන කෙනා වන්දනා කරලා දකින්නේ බාහිර සතර මහා ධාතුවත් අභ්‍යන්තර සතර මහා ධාතුවත් අනිත්‍ය වෙලා යනවා. ඒකයි මේ රාතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. ඇයි? අභ්‍යන්තර සතර මහා ධාතු අනිත්‍ය වෙලා. ඒක බුදුරජාණන් වහන්සේටත් රාතන් වහන්සේලාටත් සාධාරණයි කියන ප්‍රඥා ගෝචර සිතුවිල්ල ධාතුන් වහන්සේලා ඉස්සරහා මිනිසුන්ට එන්නේ නැත්තම් සැබෑ බුද්ධ පූජා වෙනුවෙන් ඇතුළාන්තේ ලෑස්ති කරගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ පින්වත්නි. මන් දන්නේ නෑ ඒක. ඒ නිසා මම ওই පින්නතුන්ට කියන්නේ විදර්ශනා ඥාණයටම අදාළ ජවයක් ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වෙනුවෙන් පළවෙනි එක මේ කාරණා පහ ටිකක් බලවත් විදියට ඔළුවේ තියාගන්න. මං හිතනවා මේ දවසේ අර්ථ සහිතම කතාව මේක වෙයි කියලා. පළවෙනි එක දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ පුද පූජා වලින් විතරක් නවතින්නේ නැත්නම් ඔබ වහන්සේ මොනවද කරන්න කියලා අපිට කියන්න කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි අපිට දැන් වෙලා තියෙන්නේ මොකද්ද? හැම වෙලාවකම මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා තමන්ව දකින තමන් දිහා බලන හැකියාව තියාගන්න. මේ බණ ඇහින හැම වෙලාවකම ඔය පින්නතුන් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේ බණ ඇහින හැම වෙලාවකම
ඔය ඇත්තෝ විමසන්න ඕන මේ හාඳුරුරු ඇයි මට මේක කියන්නේ? ඇයි දැන් ඔය කතාව මට කියන්නේ? අන්න එහෙම අහන්න ඕන. මේ හාඳුරු ඇයි දැන් ඔය කතාව මට කියන්නේ? ඒක අහන්න ඕන. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. එතන පළවෙනි එක තමයි ඇයි මේ හාඳුරුරු මේ කතාව මට කියන්නේ කියලා ඔය පින්නතුන් විමසලා බලනකොට ඔය පින්නතුන්ට දැනෙන්න ගන්නවා ඇත්තනේ නම් මේ කතාව මට අදාළයි. මට අදාළ නම් විතරයි අපේ අවධානය යොමු වෙන්නේ. හොඳට බලන්නකෝ. දැන් අපිට යමක් කවුරු හරි කිව්වොත් ඒ කියාපු දේ මට අදාළ නැත්තම් ඇත්තද කියලා ඇහුවා අපේ වැඩක්. අපි ඒ වැඩක් බලාගත්තා. කියනකොට අහනවා මේ ඇත්තද කියලා අහනවා. අයින් කරලා දැම්මා. හැබැයි මට අදාළ නම් හොඳට කන් දෙනවා. හොඳට අවධානය යොමු කරනවා. සිහිය පිහිටුවාගෙන බලනවා. මට අදාළ නම් විතරයි. ලංකාවේ මිනිස්සු Tamanට අදාළයි කියලා හිතාගෙන බනහන් නැති නිසා මිනිස්සු ධර්මාර්ථයෙන් තමන්ව විමසා බලන්නේ. ඒ නිසා පින්වත්නි ඔය පින්නතුන්ලා පළවෙනියෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මගේ පහළවීම අපේ අම්මගේ පහළවීම දෙන්නාම සිද්ධ වෙලා තියෙන්නේ ඒ කාරණා දෙකම වෙලා තියෙන්නේ එකම දවසක. අපේ අම්මා ඉපදුනේ මං ඉපදිච්ච දවසේමයි. අපේ තාත්තා ඉපදුනේ මං ඉපදිච්ච දවසේ. මට සාපේක්ෂවයි යා තාත්තා උනේ. මේ ඔක්කොටම මම මගේ තාත්තා කියලා කියන්නේ නෑනේ. එක්කෙනෙකුට විතරයි කියන්නේ. ඒ කියන්නේ මං යම් දවසකදී ඉපදුනේ එදා තමයි මගේ තාත්තා ඉපදිලා තියෙන්නේ. අපේ Tamanගේ බිරිඳ යම් දවසකදී ඉපදුනේ එදාමයි ස්වාමියාත් ඉපදිලා තියෙන්නේ. ස්වාමියාට සාපේක්ෂයි බිරිඳ. බිරිඳට සාපේක්ෂයි ස්වාමියා. එතකොට මේ බිරිඳ ඉපදෙන්නේ යම් දවසකද එදිනම ඒ වෙලාවෙම ස්වාමියා ඉපදිලා තියෙනවා. අම්මා ඉපදෙන්නේ යම් දවසකද එදාමයි පුතා ඉපදිලා තියෙන්නේ. එදාමයි ඉපදිලා තියෙන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ අපේ අම්මා මං ඉපදිනකොට එයාට අවුරුදු 30ක් විතර. 30ක් විතර වුණාට අම්මා කියලා කෙනෙක් ඉපදිලා හිටියේ නෑ. අම්මා ඉපදුනේ මානසිකව. මානසිකව අම්මා ඉපදෙන එක දකින්න එකට තමයි ජාතිය කියලා කියන්නේ. ඔන්න ඔකට ජාතිය කියන්නේ. මානසිකව අම්මා උපදිනවා. මානසිකව මම ඉපදිච්ච දවසේ අපේ අම්මත් ඉපදිලා. අම්මට සාපේක්ෂව එයාගේ පුතා මම, එයාට සාපේක්ෂව එයා මගේ අම්මා. සාපේක්ෂයි. ওই සාපේක්ෂතාවය බිඳ වැටුනාම নিরপেক্ষයි ලෝකේ නිවා වෙන්න ගන්නවා. සාපේක්ෂව ලෝකේ පවතින්නේ. අම්මට සාපේක්ෂව පුතා ඉන්නවා, පුතාට සාපේක්ෂව අම්මා ඉන්නවා. ඒ සාපේක්ෂව බලනකොට අම්මව වැටෙනවා. ඉතුරු කාටවත් අපි අම්මා කියලා කියන්නේ නැහැ. ඉතුරු කාන්තාවෝ හිටියට යාලා අපේ අම්මා නෙමෙයි. ඇයි? මට සාපේක්ෂව යා අපේ අම්මා, ඉතුරු අය මට සාපේක්ෂව අම්මා නෙමෙයි. එයාලත් අම්මලා තමයි වෙන වෙන අයට. එහෙනම් ලෝකයේ අම්මා උපදින එකනේ ජාතිය. මම උපදින එක. ඔන්න ඔය උපදින එක තමයි ජාතිය. ඔය මට්ටමින් ජාතිය වැටහෙන එකට තමයි කියන්නේ දුක්ඛාර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍යයක් ඒක. එතකොට හැමදාමත් අම්මා උපදින්නෙත් මම උපදින්නෙත් සාපේක්ෂව උපදින මට්ටම ජාතිය. දැන් අපිට ජාතිය කිව්වාම ඔළුවට එන්නේ මව් කුසෙන් බිහි වෙච්ච එක. ඒක ජාතිය නෙමෙයි. ඒක ජාතියේ මූලික తত্ত্বය ප්‍රතිසන්දි වශයෙන්. නමුත් ඒක දැක්කා කියලා කවුරුවත් මගපල ලබන්නේ නැහැ. මේ ජාතිය කියලා කියන්නේ මනස තුල පැනවෙන එක. ඒ නිසා බුද්ධ ශාසනයේ ඔකට සත්‍ය විභංග සූත්‍රයේ තෝරනවා කන්දානං පාතුබාවෝ. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? අයං උච්චතාවුසෝ ජාති.
සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. මේ අපේ අම්මා කියලා. මේ අපේ අම්මා, මේ මගේ පුතා කියලා මනස තුල සංඥාවක් පහළ වෙනවා. ඒක මනස තුල වෙන එකක්. ඒ මනස තුල වෙන తত্ত্বය තමයි ජාතිය කියලා කියන්නේ. ස්කන්ධයක් පහළ වෙනවා, සංඥා ස්කන්ධයක්. ඒ ස්කන්ධය නැවතත් නැති වෙලා යනවා. ඒක ඇති වෙනවා නැති වෙනවා. ඒ නිසා තමයි හැම වෙලාවකම ධර්මයේ එක තැනක තියෙනවා මට මතකයි පින්වත් මහණෙනි සියලු දෙනා ජාතිය මත පිහිටා තිබෙනවා කියලා. සියලු දෙනා ජාතිය මත ඉන්නවා කියන්නේ මේ වෙලාවේ පින්වත්නි ජාතිය තියෙනවා. මානසිකාරී වෙන පැත්තට ගියාම ජාතිය නිරුද්ධ වෙනවා. ආයෙත් ජාතිය පහළ වෙනවා. ආයෙත් ජාතිය නිරුද්ධ වෙනවා. දැන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ ඇත්ත තමයි ජාතිය තියෙනවා මරුණාම ජාතිය ඉවරයි කියලා. ඒතකොට ජාතිය ඉපදීම අවසානයේ මරණය අවුරුදු 80කින් නම් මැරෙන්නේ. එයාට 80ක කාලයක වැඩ පේනවා. ජාතිය පදනම් කරගෙන. ඒතකොට 80ක වැඩ නෑ දැන්. ඇයි? ජාතිය කියන්නේ අම්මව උපදින එක. අම්මා ඉපදුනේ මට ඉස්සල්ලා නෙමෙයි. මාත් එක්ක අම්මා ඉපදිලා තියෙන්නේ. මාත් එක්ක අම්මා ඉපදිලා මාත් එක්ක අම්මා ඉපදිච්චකම මනස තුල පැන නගින්නේ අම්මව නැවත නැවත මනස තුල උපදින්නේ මානසිකාරය කළොත්. මානසිකාරය කළේ නැත්නම් අම්මා උපදින්නේ නැහැ. මනසි දැන් හොඳට බලන්න මේ වෙලාවේ ඔයාලගේ අම්මා ගැන කල්පනා කරන්න. අම්මගේ කොණ්ඩේ වැටෙනවා. අම්මගේ හැඩරුව වැටෙනවා. අම්මගේ ස්වභාවය වැටෙනවා. අම්මා කතා කරන විදිය වැටෙනවා. ඔක්කොම වැටෙනවා. දැන් පින්වත්නි ආයෙත් මම මේ කියන ධර්මයේ පැත්තට එන්න. ධර්මයට එනකොට ධර්ම සංඥා පහළ වෙනවා. ධර්ම සංඥා පහළ වෙනකොට අර අම්මගේ කොණ්ඩේ වැටහිච්ච එක අම්මගේ රූපේ වැටහිච්ච ඔක්කොම නිරුද්ධයි. ඔන්න ඕක තමයි අම්මා ඉපදිච්ච මම ඉපදිච්ච කම තමයි දුක කියලා කියන්නේ. මොකද්ද දුක? ජාතිපි දුක්ඛ. ජාතිපි දුක්ඛ. ඒ මට්ටමින් දකින්න එකට අපි කියන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. ඔකට තමයි දුක්ඛ ආර්ය සත්‍යයක් වෙන්නේ. ඔන්න ඔය විදියට බැලුවොත් කෙනෙක් අහන්න පුළුවන්නේ දුක්ඛ සත්‍යයි දුක්ඛ ආර්ය සත්‍යය අතර විසමපාතයෙන් තියෙනවා. දුක්ඛ සත්‍ය කියන්නේ ජාතිය දුකක් වශයෙන් පිළිගන්නවා. ජාතිය නිසා ජරා මරණ දුක තියෙනවා කියලා පිළිගන්නවා. ඒක දුක්ඛ සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍යයක් වෙන්නේ ජාතිය කියන්නේ මානසික වශයෙන් අම්මා උපදින එක, අම්මට සාපේක්ෂව මම උපදින එක. ඒක මානසිකාරයෙන් ඇති වෙලා මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට අම්මා නිරුද්ධ වෙලා යනවා. මාව නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේක තමයි ජාති සමුදයයි ජාති නිරෝධයයි කියලා කියන්නේ. මෙන්න මේ විදියට දකින්න එකට ඒක තමයි පළවෙනි එක. ඔයාලට දැන් අද මේ කියන ටික පුරුදු කරන්න. එතකොට තේරෙවි යථාර්ථයේ කොයිතරම් වෙනස් එකක්ද කියලා. ඒක තමයි පළවෙනි එක. මොකද පළවෙනි එක? අම්මා ඉපදිච්ච දවසේ මම ඉපදිලා, මම ඉපදිච්ච දවසේ අම්මා ඉපදිලා, අම්මට සාපේක්ෂව තමයි මම පුතා වෙන්නේ. මට සාපේක්ෂව තමයි අපේ අම්මා වෙන්නේ. ඊටු කවුරුත් මගේ අම්මලා නෙමෙයි. සාපේක්ෂව පවතිනවා. ඊටු බුදුරජාණන් වහන්සේ ඔය සාපේක්ෂතාවයේ බිඳලා දාපු කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ලෝකේ සාපේක්ෂතාවයක් තිබ්බේ නැහැ. රාහුල මහරහතන් වහන්සේට යම් කරුණාවක් තිබ්බද ගිහි කාලේ පුතා විදියට සුනීතටත් ඒ විදියමයි. වෙනසක් නැහැ. මට එහෙම නැහෙනි. අපේ අම්මා ගැන මට සෙනෙහසක් තිබ්බට වටේම ඉන්න අම්මලා ගැන මට සෙනෙහස උපදින්නේ නැහැ අපිට. ඇයි? ලෝකේ සාපේක්ෂයි. බුදුරජාණන් වහන්සේ සාපේක්ෂ නැහැ, නිර්පේක්ෂකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට රාහුල මහරහතන් වහන්සේ පුතා කියලා විශේෂ වැටහීමක් නැහැ. මේ ඒ වගේම අන්‍ය කෙනෙකුට Tamanගේ නොවන අර්ථයක් ඉන්නේ දෙදෙනාටම සමාන කරුණාවක් පවතිනවා. ඒ නිර්පේක්ෂ නිසා මෙන්න මේ විදියට අම්මව උපදින එකමයි දුක. බුදුරජාණන් වහන්සේට එහෙම උපතක් නැති එකමයි භාග්‍යතුන් වහන්සේ දුක නිරුද්ධ කළා කියලා කතා කරන්නේ.
මමත් ඉන්න අපේ අම්මත් ඉන්න මට්ටමේ తত্ত্বය තමයි ලෝකය. ඒක තමයි දුක. ඒක තමයි දුක. ඔය විදියට දකින්න පුළුවන්කම තමයි ඔය පින්නතුන්ලා පළවෙනියෙන් කරන්න ඕන දේ. දෙවෙනි එක මම දැන් මේ කෙටියෙන් කියන්නේ හොරා එකමාරක විතර දීර්ඝ කාලයක් ගෙවිලා තියෙන නිසා. දෙවෙනි එක තමයි මට මං අනුව වැඩ කරන්න වෙච්ච එක. මට අපේ අම්මව අනුව වැඩ කරන්න වෙච්ච එක. ඇයි අම්මා මනස තුල උපදිනවනේ. ඒ නිසා මට අපේ අම්මව අනුව වැඩ කරන්න වෙච්ච එක, මට මම අනුව වැඩ කරන්න වෙච්ච එක කෙලෙස් සහගතකම. කෙලෙස් සහගතකම කියලා හඳුන ගන්නවා. එතකොට දක්ෂ කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් නිකෙලෙස්කම මොකක්ද? නිකෙලෙස්කම තමයි බුදුරජාණන් වහන්සේ අනුව වැඩ කරන එක. දැන් දෙපැත්තක් පේනවා. මොකද්ද? මම අනුවත් අපේ අම්මා අනුවත් වැඩ කරන්න එක වෙච්ච එක තමයි කෙලෙස් මට්ටම. බුදුරජාණන් වහන්සේ අනුව වැඩ කරන්න වෙච්ච එක තමයි නිකෙලෙස් මට්ටම. ඔක තමයි දෙක. ඒ නිසා මේ විදියට මගේ මනස තුල මැවෙන මමායනේ පදනම් කරගත්ත මමත් ඉන්න අපේ අම්මත් තාත්තත් දරුවොත් බිරිඳත් ස්වාමියාත් ඉන්න මට්ටම හැම වෙලාවකම අප්ඩේට් වෙනවා. හැම වෙලාවකම අලුත් වෙනවා. හැම වෙලාවකම අලුත් වෙනවා නම් ඒක අනිත්‍යයි. ඒ මානසික ප්‍රවාහය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන එක ඒක තමයි පස්වෙනි එක. ඔන්න ඕකෙන් තමයි යම් කෙනෙක් තුල ජවන ප්‍රඥාව මෝරන්නේ. ඒකට කියන්නේ ජවන පඤ්ඤා කියලා. ඔන්න ඔය ජවන ප්‍රඥාවෙන් තමයි ශුන්්‍යතාවය අත්දකින්න තියෙන්නේ. එතනින් පස්සේ ප්‍රඥාව මෝරන්න ගන්න. ඔය දක්වාම ප්‍රඥාව මෝරන්නේ හැමදාම මල් තිය තමයි ඉන්න වෙන්නේ. හැමදාම පහන් පත්තු කර තමයි ඉන්න වෙන්නේ. හඳුන් කූරු පත්තු කරනවට වඩා අපිට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හොඳ එකක්. ඒකනේ මම කිව්වේ ලබන අවුරුද්දෙත් මේ සුරංග මහත්තයාගේ උපන්දිනේට අපි මේ වැඩේ කරන්න ඕන. ඒක අපි නවත්තන්න හොඳ නැහැ. හැබැයි මේ ජවන පඤ්ඤා කියන පරිච්ඡේදය අපිට නැත්තම් පින්වත්නි නිවන කියන එක ගැන මෙහි අපි කතා කරන්න ඕනේ නැහැ. සෝවාන් වෙන එක ගැන අපි මෙහි කතා කරන්න ඕනේ නැහැ. ඒක බෑ මෙහි කරන්න. දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් ඔබ වහන්සේ මොකද්ද ගත්ත රෙෆරන්ස් එක? ඔය කියපුවා කියන්නේ මූලාශ්‍රය මොකද්ද? පින්වත්නි මූලාශ්‍ර නම් 1000ක් කියන්නේ. 1000ක් කියන්නේ. අපි දන්නම ඉන්ද්‍රිය ධර්ම වලට අනුව ගලපලා කිව්වොත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහට ඔය ටික ගලපලා කිව්වොත් පින්වත්නි ලෝකේ සුන්දරම සද්ධාව කියන්නේ මොකටද? දුක්ඛූපනිසා සද්ධා. දුක දකින්න එකට. දුක දකින්න තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා උපදින්නේ. බලන්න මම පටන් ගත්ත තැනම ඔය පින්නතුන්ලාට කිව්වා පින්වත්නි මේ මානසික වශයෙන් ලෝකේ පැනවෙන එක තමයි දුක්ඛාරිය සත්‍ය. ජාතිපි දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි පින්වත්නි ඉපදීමම නෙමෙයි මව් කුසෙන් බිහි වෙච්ච එකම නෙමෙයි. ඒක දුකක් තමයි ඕන කෙනෙකුට ඒක තේරෙනවනේ. හැබැයි මේ මානසික වශයෙන් පැනවෙච්ච එකමයි දුක. පින්වත්නි මගේ ලෝකේ මට සාපේක්ෂව අපේ අම්මා ඉපදිච්ච එකමයි දුක. අම්මට සාපේක්ෂව මම ඉපදිච්ච එක අම්මට මොන සානම් දුකක්ද? අම්මගේ ලෝකේ දරුවෙක් කියන්නේ පින්වත්නි මහ විශාල දුකක්. විශාල දුකක්. එතකොට මේ දුක්ඛාරිය සත්‍ය කියලා කිව්වේ මමත් අපේ අම්මත් ඉපදිච්ච එක. ජාතිපි දුක්ඛ. එහෙම ඉපදිච්ච නිසා ඒ අනුව වැඩ කරන්න වෙලා අම්මා කැඩෙයි බිඳෙයි වැටෙයි කියලා බය උපදිනවා දරුවට. දරුවා කැඩෙයි වැටෙයි බිඳෙයි කියලා අම්මට බය උපදිනවා. ඒ නිසා දරුවා රකින්න අම්මා කෙනෙක් පින්වත්නි මේ මහ පොළොවේ ඕන දුකක් පිළිගන්න ලෑස්ති. එහෙනම් මානසික වශයෙන් පැනවෙන කමමයි දුක. ඒ දුක දකින්න මෙහෙම බලන්න කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. එතකොට තමයි සද්ධාව උපදින්නේ. ලෝකේ සුන්දරම සද්ධාව එදාට උපදින්නේ. දුක්ඛූපනිසා සද්ධා පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද?
වීරිය මං ওই පින්නතුන්ලාට කිව්වා මමත් මගේ අම්මත් අනුව මට වැඩ කරන්න වෙනවා. මගේ ලෝකේ අම්මා ඉපදුනාම ඒ අනුව වැඩ කරන්න වෙනවනේ. ඒ වැඩ කරන එක කෙලෙස් මට්ටම. ඒ අනුව වැඩ කරනවා. ඇයි? බාහිර සත්ව පුද්ගල භාවයත් ඉපදිලා අම්මා. අභ්‍යන්තර සත්ව පුද්ගල භාවයත් ඉපදිලා මේ මම මේ පැත්තේ. ඒ සත්ව පුද්ගල භාවය අනුව කවුරු හරි කෙනෙක් හිතනවා නම් පතනවා නම් කල්පනා කරනවා නම් වැඩ කරනවා නම් කෙලෙස් මට්ටම. ඒකෙන් අනිත් පැත්තේ බුදුරජාණන් වහන්සේ අනුව වැඩ කරන එක නිකෙලෙස් මට්ටම. ඔය දෙකනේ පින්වත්නි වීරිය කියන්නේ. කුසලානං උපසම්පදාය අකුසලානං පහනාය. ඔච්චරයි වීරිය තෝරලා තියෙන්නේ. සතර උපන් කුසලය නූපන් කුසලය උපන්න කුසලය නූපන්න කුසලය. මේ කෙලෙස් නිකෙලෙස් කියලා කියන්නේ කුසල අකුසල මට්ටම. ඒ කියන්නේ වීරිය. තුන්වෙනි එක මං කිව්වා ඔයාලගේ මනස තුල අම්මව උපදින්නේ මාව උපදින්නේ මානසිකාරය කළොත් කල්පනා කළොත් විතරයි. හොඳට කල්පනා කළාම අම්මව වැටෙනවා. ආයේ මේ බණහනකොට අම්මා නෑ අපේ ලෝකේ. ඒ වැටෙන්නේ මානසිකාරයේ ඒ අනුව තියෙනකන් විතරයි. මානසිකාරයේ නිරුද්ධ වුණාම නිරුද්ධයි. මේ විදියට සිත තුල සංඥා ඇති වෙනවා නැති වෙනවා කියලා බලන්න පුරුදු වෙන්න කිව්වා. ඒක තමයි චිත්තානුපස්සනාව. ඒ කියන්නේ සද්දා විරිය සතිය චිත්තානුපස්සනාව. සතර සතිපට්ඨානෙට නැයිති. ඊට පස්සේ මං කෝ ඉතින් එහෙමනම් වැඩක් නෑ. හැම වෙලාවකම ඉපදිච්ච ලෝකේ හැම වෙලාවකම වැටෙනවා නම් අතීතේ අනුවත් හිතලා වැඩක් නෑ. අනාගතේ අනුව මවනික තේරුමකුත් නෑ. පුළුවන් තරම් මේ වෙලාවේ අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න කිව්වා. ඒක තමයි සමාධිය. ඒ උපන් කුසලය මත ඒකාග්‍රතාවය. ඒකට සමාධිය කියන්නේ. සමාධිය. ඊට පස්සේ මම කිව්වා ඒ නිසා පින්වත්නි ඒ ඇතිවෙන නැතිවෙන මානසිකාරය නිසා ඇතිවෙන නැතිවෙන ලෝකය ඇතිවෙන නැතිවෙන නිසා ඇතිවෙච්ච තැනම නැතිවෙලා යන නිසා අනිත්‍යයි කියලා බලන්න කිව්වා. අනිත්‍යයි කියලා බලන එකයි තී ප්‍රඥාවට. මේ මම කිව්වේ ඉන්ද්‍රිය ධර්ම විතරමයි. පින්වත්නි මතක තියාගන්න මේක තමයි පරණම කතාව. මේ පැරණිම කතාවෙන් විතරයි කෙනෙක් සත්‍ය අවබෝධයට යන්නේ. ඒ නිසා පරණ එකට එකතු වෙන්න. පරණ කතාවටම සමවදින්න. ඒ නිසා ওই පින්නතුන්ලා සියලු දෙනාටම මේ හෝරා එකමාරකටත් වැඩි දීර්ඝ වේලාවක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා විශාල කුසලයක් රැස් කරගත්තා. මට මේ කියන්න උවමනා වුණේ මේ සවස් කාලෙම මේ ඇත්තෝ මහන්සි වෙලා මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරලා මිනිසුන්ට වන්දනා කරන්න සලස්වලා විඩාවටපත් වෙලා ඒ විඩාව ඇතුලේ ඔය පින්නතුන්ලාව කෙලෙස් විඩාවෙන් සංසිඳවන්න මොනවා හරි කියන්නයි උමනාව තිබ්බේ. ඒ නිසා මේ අන්තිමටම කියපු ටික මේ ළමයින්ට නම් තේරෙන එකක් නෑ. මම දන්නවා තේරෙන්නේ නැති බව. ඒ තේරෙන්නේ නැති බව දැනගෙනමයි මම මේක කිව්වේ. ඒකෙන් ඔයාලා දැනගන්න එක දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර පණිවිඩයට ඔයාලා ගොඩාක් දුරයි කියන එක. ඔය Tamanගේ අභ්‍යන්තරයේ තුල ප්‍රකම්පණය කරගන්න අනේ සත්‍ය අවබෝධයේ කොයි තරම් ගැඹුරක පවතින එකක්ද ඒකට මම ගොඩාක් දුරයි කියන එක හරි වැටහෙනවා නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. නමුත් මේ කතාව අමාරුවෙන් හරි දරන්න පින්වත්නි අද මේ උතුම් පින්කමට හේතුව වෙන්නේ අපේ කල්යාණ මිත්‍ර සුරංගන ප්‍රොඩක්ෂන් ආයතනයේ මේ සියලු කටයුතු සිද්ධ කරමින් මේ පින්නතුන් මෙහෙවන සුරංග මහත්මයාගේ ජන්මදින සැමරුම් ඊ타ම පුණ්‍යකාමී ධර්මකාමී පින්කම් මාලාවයි මේ රාත්‍රියේ හමාරවන්නේ. ඊට වේගවත් වර්ෂාවකින් අපි මේ කතාව නිමා කරනවා. මේ වැස්සට තෙමි මිනිස්සු මෙතන හිටියා. ඉතින් මේ වැස්සට තෙමුණට කවන්නේ. ලෝකේ බරපතල කෙලෙස් වර්ෂාවට අහු වෙන එක. පින්වත්නි ඒකට නම් අහු වෙන්න හිතන්න එපා. මේ බුද්ධ ශාසනය කියන්නේ අපිව පරිස්සම් වෙන තැන.
ඒ නිසා අපේ සුරංග මහත්මයා ප්‍රදාන පින්නතුන් සියලු දෙනාටම Tamanගේ අභ්‍යන්තර පරිස්සම පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුරංග මහත්මයාටත් අපේ පින්වත් ගුණරත්න පියතුමන්ටත් සුසිලාවති මෑණියන්ටත් සුරංග මහත්මයාගේ සහෝදරියටත් සුරංග මහත්මයාගේ බිරිඳටත් පුතණුවන්ටත් අනිකුත් හිතයිසී සහෝදර මේ ආයතනික සියලු පින්තුන්ටත් මෙතනට මේ අවස්ථාවට සම්බන්ධ වුණු සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ස්ථානයට වැඩම කොට වදාළ අපේ කල්යාණ මිත්‍ර දර්ශනපති අපේ වටිනා පහ දේවානන්ද අපේ පඬිතුහාමුදුරන් වහන්සේ කොළඹට ගිහින් අපිව පුළුවන් හැම අවස්ථාවකම මුණ ගැහෙන අපි බොහෝම ගරු කරන අපේ කල්යාණ මිත්‍ර අපේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම අපේ පඬිතුහාමුදුරුවෝ බුද්ධං කෝට්ටේ සුමන චන්ද්‍ර අපේ පින්වත් පඬිත ස්වාමීන් වහන්සේත් අපිත් එක්ක බොහෝම හිතවත් ස්වාමීන් වහන්සේ නමක්. මේ වැඩම කොට වදාළ අනික් ස්වාමීන් වහන්සේ අමරවංශ ස්වාමීන් වහන්සේ එවැගේම මේ සුරංග මහත්මයාට බොහෝම ළඟින් ඉඳලා උදව් කරන මේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සියලු දෙනා වහන්සේටම අපි අද දවස පුරාම ධර්ම දේශනා කීපයක් සිද්ධ කරලා ඉතා විඩාබර අවස්ථාවක මේ ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ ඉතා වෙහෙසකර අවස්ථාවක්. ඉතින් උදේ කාලේ හෝරා ගණනාවක අපේ දේශනා සිද්ධ වුණා. ඒ අතර තමයි මේ සුරංග මහත්මයා කෙරෙහි ඉතා මෛත්‍රී සහගතව අප වැඩම කළේ. අප දිනේ පුරාම ධර්මී ආවර්ජනය කරමින් මානසිකාරය කරමින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන් අපේ වටිනා පහ දේවානන්ද ස්වාමින් වහන්සේටත් බුද්ධං කෝටි සුමන චන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරුවන්ටද මග්ගඵල නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ස්ථානයට සම්බන්ධ වුණු මේ සියලු පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. හැම දිනාටම සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ බලවත් දෙහෝරාවකට ආසන්න කාලය හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම අපේ ගුණරත්න පියතුමන් සුසිලාවති මෑණියන් අපේ සුරංග මහත්මයා ප්‍රදාන පින්තුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ගේද මේ කුසල් අනුමෝදන්ව භවය සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන මේ භූමිය විමානය කරගත් සියලුම දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. පින් පුරන්නට කුසල් වඩන්නට එකතු පහදවුණු ඔබ සියලුම දෙනා. විශේෂයෙන් නිවසේ සිට හරිත ටීවී නරඹන ඔබත් කරඳන සිරි සමන්පුල සමන් දේවාලයේ සිට මේ අසිරිමත් ස්තූප වන්දනාවට ඔබ සියලුම දෙනා එක්ුණා. ඔබේ සිත තුලත් මගේ සිත තුලත් තිබෙන්නේ ඊ타ත්ම පහන් හැඟීමක්. අප ලෝතුරු හමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ස්තූපයට ඒත් එක්කම ගෞරවනීය ආර්ය මහා සංඝරත්නයට සිදු කරන්නා වූ පූජාවන් සියලු දේවල් අපි සිද්ධ කොට අවසන්. විශේෂයෙන් ඔබට සඳහන් කළ යුතුයි සුරංගන ප්‍රොඩක්ෂන් අධිපති සුරංගරුවන් මහතා සහ සුරංගන ප්‍රොඩක්ෂන් අධිපතිතුමන්ගේ පවුලේ සියලු දෙනා සහ සුරංගන ප්‍රොඩක්ෂන් කාර්ය මණ්ඩලය ඇතුළු කරඳන සිරි සමන්පුරයේ මේ සිටින වැසියන් බොහෝ පිරිසක් අද මේ කටයුත්තට එකතු පහදුව සිටියා. හරිත ටීවී අපටත් ඒ පින්සාර කටයුත්තේ කොටස්කාරයෙක් බවට පත්වන්නට හැකියාව ලැබුණා. මේ සියලු කටයුතු ඔබට සමීප කරලා මේ පින්සාර භූමියෙන් අපි සමුගන්නටයි සූදානමින් සිටින්නේ. නිවසේ සිට හරිත ටීවී නරඹූ ඔබත් මේ කරඳන සිරි සමන්පුර සමන් දේවාලයේ සිටින මේ සදැහැති ඔබත් අද දවසේ සිද්ධ කරගත්තා වූ මේ කුසල දහම් මේ කුසල කර්මයන් ඔබගේ මතු ජීවිතය යහපත් වනු පිණිසම හේතු වාසනා වේවා. සම්මා සම්බුදු සරණයි.